මිත්‍රෝනි මම අද කතා කරන්න හදන්නේ නිරෝගීමත් නයිමිලිස් පැලයක් හදාගන්නේ කොහොමද කියලා. මේකෙදි පළවෙනි කාරණා තමයි අපි වෛරස් රෝග නැති ගස් වලින් සීඩ්ස් ගන්න ඕනේ. ඒ කියන්නේ රෝග තිබුණොත් මේව සමහර ඒවා සීඩ්ස් වලින් පැලවලට යනවා. ඒ හින්දා අපි රෝග නැති නිරෝගීමත් නයිමිලිස් වගාවකින් එක්ක ආරසිදු ගොහදොල හරි එහෙම නැත්නම් එලිමහනවා නිරෝගීමත් නයිමිලිස් වගාවකින්ම සීඩ්ස් ගන්න ඕනේ. නැත්නම් මේක මේ පැලවලට යනවා සීඩ්ස් වලින් ලෙඩ ඊට පස්සේ ඒක කරදරයක් කරනවා දිගටම. ඊට පස්සේ මිත්‍රෝනි අපි මෙහෙම ගන්නකොට අපි ඉදිච්ච හොඳ ඉදුණු කරල් ගන්න ඕනේ ගහේ මිදෙව්වා. ඒකලෙව කපලා අපිට ඇට වෙන් කර ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපිට ඇට වෙන් කර ගන්නකොට මේක අපිට වතුරට දාලා ටික වෙලාවකින් අපිට මේ ගන්න පුළුවන් ඕනනම් මද ටික ග්ලව්ස් එක වගේ එකකින් මිරිකලා. එතකොට ඇට වෙන් වෙනවා. මේ වතුරට දාලා මිරිකුවා නම් වෙන් වෙනවා. ඊට පස්සේ මේකෙදි පාවෙන මේ ඇට තිබ්බොත් අයින් කරලා වතුර ඇතුළට යන ඇට ටික ගන්නවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මිත්‍රෝනේ අපි මේ විදිහට වෙන් කරගන්න ඇට තවන් දා ගන්නවා. ඒතකොට තවන් මාධ්‍ය විදිහට අපිට ගන්න පුළුවන් කොහුබත් විතරක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ ආයේ කොහුබත් 10 අඟුරු මිශ්‍රණයක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ ආයේ කොහුබත් 10 අඟුරු මතු පිටපස් වගේ මිශ්‍රණයක් ගන්නත් පුළුවන්. එහෙම මිශ්‍රණයකට අපිට තවන් දා ගන්න පුළුවන්. එතකොට අපිට සාමාන්‍යයෙන් සීඩ්ස් මෙන්න මේ වගේ දෙක ගන්න දාන්නත් පුළුවන්. එක දාන්නත් පුළුවන්. දෙක දැම්මොත් වැඩි පෙළ ගලවලත් පැලවෙන්නේ නැති තැන් වල ඒවට මේ පෙළ හදන්න නැහැ මේ අපිට පස්සේ. එහෙම නැත්නම් අපිට එක දාන්නත් පුළුවන්. ඊට පස්සේ මිත්‍රෝනි අපි මෙහෙම තවන් දාපුවාම අනිවාර්යයෙන්ම ලාවට කොහොමත් තට්ටුවකින් මේක අපි සීඩ්ස් වහන්න ඕනේ. සීඩ්ස් එළිතියක් නැතුව. ඊට පස්සේ අපි මේක අනිවාර්යෙන් ජීවනහරණය කරන්න ඕන හෝමායි කැප්ටාන් තිරන් වගේ පාංශු දිලිරනාශයකින්. එතකොට කැප්ටාන් ගන්නවා නම් අපි ග්‍රෑම් 20ක් ගන්නවා. හෝමායි නම් අපි ග්‍රෑම් 10යි ගන්න. මේකෙන් අපි හොඳට මල් බාල්දියෙන් තෙත් කරන්න ඕන. මේ පොඩි ස්ප්‍රේ වලින් ස්ප්‍රේ කරන්න නැතුව මල් බාල්දියකින් හොඳට තෙත් කරන්න ඕන. එතකොට තමයි අපිට මේ රෝගේ ඇරෙන්නේ. හැබැයි මිත්‍රෝනේ අපි මේ පැලවෙලා එන අවස්ථාවෙත් රෝග තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ආයෙ දාන්න වෙනවා. දැන් මේ තියෙන සති දෙකක් විතර වගේ යනවා සාමාන්‍ය නයිමිලිස් පැලවෙන්න. සතියක් දෙකක් අතර වගේ කාලයක් ගන්නවා. ඉතින් පැලවෙලා මේ අපි හොඳට මේ බලන්න ඕනේ පැලවෙලා තියෙන එකටත් අනිවාර්යයෙන්ම දියමලං කෑමේ රෝග එනවා. එතකොට අපි ආයෙසරයක් දිලිරනාශකයේ දාන්න වෙනවා. ඔන්න ඔය බලන්න. දැන් මේ පැලවෙලා තිබ්බත් අපිට දියමලං කෑමේ රෝග මේ කොළ 4ක් කියලා දෙන පැලවලට උනත් එනවා. ඒ වගේ වෙලාවට අපි ආයෙසරයක් දිලිරනාශකය පාවිච්චි කරන්න ඕන. හරි ඊට පස්සේ අපි බලමු මිත්‍රෝනි කොහොමද මේ පැලවලට අපි පොහොර දාන්නේ කියලා. අපිට පොහොර විදිහට දාන්න පුළුවන් ඇල්බර්ට් සොලියුෂන් ඊට පස්සේ ආර්මිලා කොම්ප්ලෙක්ස් ඊට පස්සේ 1052 10 ඊට පස්සේ ක්‍රොෆ් මාස්ටර්. ඒතකොට සාමාන්‍යයෙන් ඇල්බර්ට් සොලියුෂන් ඊට පස්සේ මේ 1052 10 ඊට පස්සේ ක්‍රොෆ් මාස්ටර් වගේ දේවල් නම් සාමාන්‍යයෙන් ග්‍රෑම් 5 ගන්න තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ මේක අපි සති 2 වගේ පැනනට පස්සේ ග්‍රෑම් 10 කරන්න පුළුවන්. ඒතකොට හැබැයි ලීටර් 10 මල් බාද්දේ තමයි පොහොර දාන්න ඕනේ. ආය මේ ක්‍රොෆ් මාස්ටර් දාන්නත් පුළුවන් සාමාන්‍යයෙන් මිලි 5ක් වගේ දාලා පස්සේ සත් 2ක් වගේ වෙනකොට අපිට ඒක මේ සාමාන්‍යයෙන් මිලි මේ 10 කරන්න පුළුවන්. හැබැයි මේ හැම එකම ලීටර් 10 වගේ මල් බාද්දියකට දාලම පැලවලට දාන්න ඕන මිත්‍රෝනේ. නැත්නම් අපි පොඩි ස්ප්‍රේ වලින් මෙහෙම පොහොර දැම්මොත් පොහොර විස වෙන්න බලනවා වැඩි පැලවලට. පොහොර විස වෙන අවස්ථා තියෙනවා අපේ මේ අපේ එක එකනට පොහොර දාන්න කියලා දීලා මෙන්න මේ වගේ පොහොර විස වෙනවා සාමාන්‍යයෙන් මේ පොහොර ස්ප්‍රේ කරන්න ගිහම සාන්ද්‍රණය වැඩි හින්දා. හැබැයි පොහොර දෙන්න නැතොත් බෑ. පොහොර දුන්නොත් තමයි අපිට නිරෝගීමත් පැල හදාගන්න පුළුවන් මුල ඉඳලම බාල වෙන්නේ නැති පැල. ඒතර මිත්‍රෝනේ අපිට මෙන්න මේ වගේ දේවල් සැලකිල්ලෙන් කරවුවොත් මේ වගේ නිරෝගීමත් නයිමිලිස් පැල හදාගන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම මේ නයිමිලිස් පැල හදාගන්න විදිහ මේ කිටින් හැර මෙහෙම කියලා දෙන්න හිතාවේ ඕගොල්ලෝනම නයිමිලිස් පැල හදාගන්න. මොකද දැන් සීඩ්ස් ගන්න තියෙන ඕන තරම්. ඒ කියන්නේ නයිමිලිස් සීඩ්ස් කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝගෙන් ගන්නකොට අනිවාර්යයෙන්ම ලෙඩ රෝග නැති. ඒ කියන්නේ ආරක්ෂිත ගෘහ තුල හරි එහෙම නැත්නම් හොඳ නිරෝගීමත් වගාවකින් ගත්ත සීඩ්ස්ම ගන්න ඕන අපි මේ නයිමිලිස් පැල හදාගන්න. එතකොට මිත්‍රෝනි සාමාන්‍ය නිරෝගීමත් නයිමිලිස් පැලයක් හදාගන්න අපිට සති 4ක් 6ක් වගේ කාලයක් යනවා. ඉතින් මේ දේවල් සැලකිල්ලෙන් කරවුවොත් අපිට නිරෝගීමත් නයිමිලිස් පැල හදාගන්න පුළුවන්. බොහොම ස්තුතියි මිත්‍රෝනි. වීඩියෝ එක ෂෙයා පාරක් දාගෙන යන්න.